හායි හැමෝම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. මගේ නම මල්ෂා. මම UK වලට 2023 අවුරුද්දේ මාස්ටර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආවා. ඔයාලා ළඟදී UK වලට එන්න ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් මං ඔයාලට වැදගත් වෙන වීඩියෝ සීරීස් එකක් ගේන්න කියලා හිතුවා. ඒකේ පළවෙනි වීඩියෝ එක විදියට UK යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ වගේම UK යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී මොනවද ඕන ඩොකියුමන්ට් සහ UK යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගනිද්දී මොනවද අපි හිතන්න ඕන දේවල්, ඒ වගේම කෝස් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ගේන්න කියලා හිතුවා. ඉස්සෙල්ලාම මේ වැඩේ පටන් ගනිද්දී ඔයාලා හිතන්න ඕනේ ඔයාලා UK වල මොන ඒරියා එකටද එන්නේ කියලා. ලන්ඩන් සිටි එකටද නැත්නම් අවුටර් ලන්ඩන් එකටද කියලා. UK වල ලන්ඩන් සිටි එකට ඔයගොල්ලෝ එනවා නම් ඒකේ ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. මෙතනදී අපි ජොබ් ඔපචුනිටිස් ගැන කතා කළොත් අවුටර් ලන්ඩන් සිටි එකකට සාපේක්ෂව ලන්ඩන් සිටි එකක ජොබ් ඔපචුනිටිස් ඔයාලට හොයාගන්න ලේසියි. හැබැයි ලිවිං කොස්ට් එක ගැන අතින් කතා කළොත් ස්ටුඩන්ට් කෙනෙක්ට අවුටර් ලන්ඩන් සිටි එකට සාපේක්ෂව ලිවිං කොස්ට් එක වැඩියි. හැබැයි අවුටර් ලන්ඩන් සිටි එකකට ඔයාලට ගියොත් ලිවිං කොස්ට් එක සාපේක්ෂව අඩුයි. ඒ වුණාට ජොබ් ඔපචුනිටිස් ටිකක් හොයාගන්න අමාරුයි. මම මෙතනින් බෑ කියලා නෙමෙයි කියන්නේ. හොයාගන්න පුළුවන් අවුටර් ලන්ඩන් සිටි එකක. මේක නෙගටිව් දෙයක් විදිහට ඔයාලා හිතන්න යන්න එපා. මොකද මමත් ඉන්නේ අවුටර් ලන්ඩන් සිටි එකක. මෙතනදී ඔයාලට ලිවිං කොස්ට් එක ගැන අයිඩියා එකක් ගන්න මම වීඩියෝ එකේ මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. අපි ඒරියා එක සිලෙක්ට් කරගත්තට පස්සේ යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ වර්ක් හිස්ටරි එක, එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක අනුව. මේ යුනිවර්සිටි එක සිලෙක්ට් කරගනිද්දී අපිට හිතන්න පුළුවන් ඒ යුනිවර්සිටි එකේ රෑන්කින් එක, ඒ වගේම ටියුෂන් ෆීස්, කෝස් කන්ටෙන්ට් එක විතරක්ම නෙවෙයි. ඒ වගේම සමහර යුනිවර්සිටිස් වල ස්කෝලර්ෂිප්ස් උත් ඔෆර් කරනවා මාස්ටර් ස්ටුඩන්ට්ස්ලට. අනිවාර්යෙන් ඔයාලට යුනිවර්සිටි එකකට ඇප්ලයි කරද්දී ඉංග්‍රීසි ලැන්ග්වේජ් සර්ටිෆිකේට් එකක් ඉල්ලනවා. මේකෙදි සමහරක් යුනිවර්සිටිස් වල IELTS වේව් ඔෆ් කරනවා. ඒකෙදි ඔයගොල්ලන්ගේ A levels වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙනවා නම් සමහර යුනිවර්සිටිස් වල ඉංග්‍රීසි ලැන්ග්වේජ් ක්වොලිෆිකේෂන් එකක් ඉල්ලන්නේ නැහැ. එතකොට ඔයාලට A level සර්ටිෆිකේට් එක ප්‍රූෆ් එකක් විදියට පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් IELTS වලට සමානෙන් 6.5 නැත්නම් 6 වලටත් ඔයාලට යුනිවර්සිටිස් හොයාගන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණය තමයි බැචලර්ස් ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ඔයාලට ප්‍රූෆ් එකක් විදියට ඕනේ වෙනවා බැචලර්ස් ප්‍රූෆ් කරන්න. ඊළඟට වැදගත් කාරණේ තමයි O level උයි ඔයගලන්ගේ A level සර්ටිෆිකේට් ගැන කතා කරොත් ඒක ගවර්න්මන්ට් එකෙන් හම්බෙන සර්ටිෆිකේට් එක අපිට යුනිවර්සිටි පෝටල් එකට අප්ලෝඩ් කරන්න බෑ. O level උයි A level සර්ටිෆිකේට්ස් දෙකම ඔයාලා ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඒක සර්ටිෆයි කරගන්න ඕනේ. ඒ වගේම අප්ඩේටඩ් ඇකඩමික් CV එකක් ඔයාලට ඕනේ වෙනවා. ඒත් එක්කම SOP එකක්, ඒ කියන්නේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකක් ඔයාලට ලියන්න වෙනවා. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකක් ලියන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. ඒ වගේම තව ඩොකියුමන්ට් එකක් ඔයාලට ඕනේ වෙනවා රෙෆරන්ස් ලෙටර්ස්. මේකෙදි සමහර යුනිවර්සිටිස් වල රෙෆරන්ස්ලාගේ ඊමේල් ඇඩ්‍රස් විතරයි ඉල්ලන්නේ. සමහර යුනිවර්සිටිස් වල ඔයාලට රෙෆරන්ස් සබ්මිට් කරන්න වෙනවා. ඒ කියන්නේ රෙෆරන්ස් ලෙටර්ස් ඔයාලට සබ්මිට් කරන්න වෙනවා. ඒක යුනිවර්සිටි එකකින් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. ඔයාලට යුනිවර්සිටි එකකින් ඔෆර් එකක් ගන්න මූලිකව ඕන වෙන ඩොකියුමන්ට්ස් ටික මම මේ වීඩියෝ එකකින් මෙතනින් දාලා තියෙනවා. දැන් අපි බලමු මේ ඩොකියුමන්ට්ස් ටික ඔයාලා රෙඩි කරගත්තට පස්සේ යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඔයාලා UK යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න රිසර්ච් එකක් පටන් ගන්නේ කොයිතනින්ද කියලා හිතන ගමන් ඉන්නව නම් මේ මම පෙන්වන වෙබ්සයිට්ස් ටික ඔයාලට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි. මුලින්ම අපි බලමු ස්ටඩි පෝටල් කියන වෙබ්සයිට් එක. මෙතන ඔයාලා යුනයිටඩ් කින්ග්ඩම් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ රික්වයර්මන්ට්ස් අනුව ඔයාලට මෙතන ෆිල්ටර්ස් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ඩිසිප්ලින් කියන ෆිල්ටර් එකෙන් ඔයාලා ස්ටඩි කරන්න එන ඒරියා එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මාස්ටර් ස්ටඩි කරේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකෙන්. මෙතනදී මම ඔයාලට උදාහරණයක් විදිහට කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක කරගෙන කොහොමද යුනිවර්සිටි සිලෙක්ට් කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. අර මං කලින් කිව්වා වගේම ඩියුරේෂන් එක, කෝස් ටයිප් එක, ඒ හැමදේම සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේ වගේ UK යුනිවර්සිටිස් වලින් ඔෆර් කරන කෝසස් ටික බලන්න පුළුවන්. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් කෝස් එකේ නමයි, යුනිවර්සිටි එකේ නමයි Google එකේ සර්ච් කරලා ඔෆිෂියල් යුනිවර්සිටි වෙබ්සයිට් එකෙන්ම ඔයාලා සර්ච් කරන්න කියලා. මොකද මේ වෙබ්සයිට් වලින් සමහරක් වෙලාවට
සමහර දේවල් අප්ඩේට් වෙලා නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටියුෂන් ෆීස් එහෙම මෙයාලා අවුරුද්දෙන් අවුරුද්දට ටියුෂන් ෆීස් අප්ඩේට් කරනවා. මේ වගේ වෙබ්සයිට් වල ඒ වගේ දේවල් අප්ඩේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මම ඔයාලට highly recommend කරනවා official website එකට ගිහිල්ලා එකෙන් ඔයාලා බලන්න කියලා. ඒ වගේම course content එක, admission requirements මේ හැමදේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි bachelor's degree එකට grade එක අඩුයි. කොහොමද master's degree එකකට apply කරන්න කියලා. මම දෙන පොඩි advice එකක් තමයි මේ වීඩියෝ එක බලන ඔයා bachelor's degree එකක් කරන හරි කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මම දෙන පොඩි advice එකක් තමයි ඔයාලගේ degree එක උපරිමයෙන්ම කරන්න. ඒ වගේම හොඳ GPA එකක් ගන්න. මොකද ඔයාලා මාස්ටර්ස් ඩිග්‍රී එකකට ඇප්ලයි කරද්දී මෙයාලා අනිවාර්යයෙන්ම අඩුම සෙකන්ඩ් ලෝවර් ක්ලාස් එකක්වත් ඉල්ලනවා GPA එකට. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා බැචලර්ස් ඩිග්‍රී එකක් කරනවා නම් ඒකට උපරිමයෙන්ම ඔයාලගේ එෆර්ට් එක දාලා හොඳට මේ ඩිග්‍රී එක කරන්න කියලා මම මෙතනදී මතක් කරනවා. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ටියුෂන් ෆී එක UK නැෂනල් කෙනෙක්ගේ ටියුෂන් ෆී එකට වඩා සෑහෙන වෙනස් වෙනවා. ඒක නිසා මේ තියෙන drop down menu එකෙන් ඔයාලා ශ්‍රී ලංකන් කියලා ටයිප් කරලා ලංකාවේ කෙනෙක්ට ගෙවන්න වෙන මුදල මේ විදිහට බලා ගන්න පුළුවන්. කිව්වා වගේම ඔයාලට ස්කෝලර්ෂිප්ස් වලටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් යුනිවර්සිටි එකේ ඇඩ්මිෂන් ටීම් එකට ඔයාලට ඊමේල් කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒව විසඳ ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඊළඟට යූස් කරන්න පුළුවන් platform එක තමයි Find Masters කියන වෙබ්සයිට් එක. මේකෙදි ඔයාලට කලින් පෙන්නුවා වගේම ෆිල්ටර්ස් තියෙනවා. ඔයාලගේ තියෙන රික්වයර්මන්ට්ස් අනුව ලොකේෂන් එක, ඩිසිප්ලින් එක, කොච්චර ඩියුරේෂන් එකක්ද හැමදේම දාලා ඔයාලට ෆිල්ටර් කරගෙන ඔයාලට කැමති විදියට යුනිවර්සිටිස් ටික බලා ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට උදාහරණයක් විදියට University of Glasgow එකේ Chemistry MSc course එක select කරනවා. අර මම කිව්වා වගේම මෙයාලත් 2.1 degree qualification එකක් ඉල්ලනවා. ඒ වගේම මම ඔයාලට කලින් කිව්වා වගේම යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ හැමදේම හරියට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පේන්නේ University of Glasgow එකේ official website එක. මේ website එකේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. course program එකේ මොනවද include වෙන්නේ, career prospects, ඒ වගේම fees, ඒ වගේම entry requirements, කොහොමද මේ හැමදේම වෙන්නේ කියලා ඔයාලට වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. කිව්වා වගේම මේ ડોකියුමන්ට්ස් ටික ඔයාලා රෙඩි කරගෙන තියෙනවා නම් ඔයාලට යුනිවර්සිටි එකට ලේසියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක. මම ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි අඩුමත් මාස 3කට කලින්වත් ඔයාලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මොකද මේ යුනිවර්සිටි එකකින් ඔෆර් එකක් ගන්න එක ටික කාලයක් යනවා. ඒ වගේම ඔයාලට ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් chance එකකුත් හම්බෙනවා. අනිත් දේ තමයි ඔයාලා අන්තිම මොහොතේදී ඇප්ලිකේෂන් එක සබ්මිට් කරොත් සමහර ස්කෝලර්ෂිප් වල ඩෙඩ්ලයින් එක මිස් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට වීසා ප්‍රොසෙසින් ටයිම් එකටත් ලොකු කාලයක් තියෙනවා. ඔයාලා මුලින්ම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරොත් අඩුම මාස 3කට කලින්වත්. දැන් අපි බලමු යුනිවර්සිටි වෙබ්සයිට් එක through කොහොමද MSc එකකට ඇප්ලයි කරන්න කියලා. ගොඩක් දුරට හැම යුනිවර්සිටි එකකම තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැම ස්ටෙප් එකක්ම ෆලෝ කරලා ඔයාලට තියෙන්නේ ඇප්ලයි කරන්න. උදාහරණයක් විදිහට මේ වෙබ්සයිට් එකේ apply now කියන එක ක්ලික් කරාම ඔයාලව login page එකකට redirect කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ create new account එක ක්ලික් කරලා ඔයාලගේ නම, email address එක, password එක දාලා අලුත් account එකක් create කරන්න. ඊට පස්සේ country of residence ශ්‍රී ලංකා කියලා select කරලා mode of study full time කියලා select කරලා අලුතින් application එකක් create කරන්න. ඊට පස්සේ ඔයාලව university portal එකට මේ වගේ redirect කරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ස්ටෙප් බයි ස්ටෙප් ෆිල් කරගෙන යන්න. මම අර කලින් කිව්වා වගේම ඔයාලගේ සපෝටින් ඩොකියුමන්ට්ස් ටික ඔයාලා හදාගෙන තියාගත්තොත් ඔයාලට හරි ඩීසින් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ හැම ස්ටෙප් එකක්ම කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට තියෙන්නේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. දැන් මම කියන්නම් මම කොහොමද යුනිවර්සිටි එක සිලෙක්ට් කරගත්තේ කියලා. මම Excel sheet එකක් අරගෙන යුනිවර්සිටි ටික list down කරලා courses, course fees, duration, scholarship, ඒ වගේම යුනිවර්සිටි ranking එක ඒ හැමදේම list down කරලා මේ වගේ Excel sheet එකක් හදාගත්තා. එතකොට මට මේ features use කරලා මට ගැලපෙන universities ටික මම select කරා. මේ වගේ හොඳ analysis එකක් තිබුණොත් හොඳ options ටිකක් short list කරගන්න පුළුවන්. මගේ preference අනුව මම select කරා universities 5ක්. ඒකින් මගේ ෆස්ට් ඔප්ෂන් එක තිබ්බේ University of Leicester. මම හිතනවා අද වීඩියෝ එක යූස්ෆුල් වෙන්න ඇති කියලා.
UK යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න හිතන් ඉන්නව නම් සහ ඕල්රෙඩි ඇප්ලයි කරන ගමන් ඉන්නව නම් ඔයාලා දැනගන්න දේවල් තියෙනව නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න මම දන්න දෙයක් තියෙනව නම් ඔයාලට කියන්නම්. යුනි එකක් සිලෙක්ට් කරගන්නවා කියන්නේ සෑහෙන වෙලාවක් යන ලොකු වැඩක්. ඒක හින්දා මම කියන්නේ ඔයාලට රිසර්ච් එකක් කරලා ඔයාලා කැමති ඔයාලට ගැලපෙනම කෝස් එක සිලෙක්ට් කරන්න කියලා. ඔයාලා මගේ කන්ටෙන්ට් වලට කැමති නම් අනිවාර්යෙන් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.